ලස්සනයි. හරිම ලස්සනයි. කොයි තරම්ම ලස්සන රටක්ද මේක. බලන හැම තැනක්ම කොළ පාටයි. තනින් තන දැහැන තියැලි. නිර්වන් ගංගා. කොයි තරම්ම ලස්සන රටක්ද මේක. ඒක විතරක් නෙමෙයි. වැව් නාගා. එහෙනම් මයංගනම් නාගදීපං කල්යාණං පද ලාංඡනං සාදු සාදු සාදු. ඒක තමයි අපේ උරුමය. අය මේව දැකලා නැද්ද? අදටම ඔයා කවුද? මම ශාන්ත. මගේ නම ශේන්‍යා. මම ආවේ රුසියාවේ ඉඳලා. මට ඕනේ වුණා ලෝකෙ තියෙන ලස්සනම රටේ ලස්සනම තැන බලන්න. ඉතින් මේ මල තමයි මම මෙතෙන්ට අරගෙන ආවේ. මේ ළමයෝ මේක සමනල කන්ද. මේක සමන් දෙවියෝගේ අඩවිය. ඔය මුසාදොරවල කට වරද්ද ගන්න එපා. මේක මුසාවක් නෙමෙයි. මේක තමයි මගේ කතාව. ඔයාලා කැමති දේ කතාව අහන්න. එක කඳු බෑමක තිබුණා පුංචි ගයක්. ගේ වට කරගෙන ලස්සන මල් පිපිල තිබුණා. එදා කවුද? කවුද නඩන්නේ? මේ ලස්සන පොඩි දුවේ මොකද කරවන්නේ? අනේ අත්තම්මේ මගේ අම්මා මට සල්ලි දීලා කිව්වා කඩේට ගිහින් ජෑම් බනිස් ගේන්න කියලා. ඉතින් දුවේ ඉතින් මම ජෑම් බනිස් අරගෙන යනකොට පාරේ දෙපැත්තේ ලස්සන මල් පිපිල තිබුණා. ලස්සන සමනලියෝ. ඒ ලස්සන නොබල කොහොම ඉන්නද? එතකොට මෙන්න මෙයා මගේ මලේ තිබුණ ඔක්කොම ජෑම් බනිස් ටික කාලා. බව් මම කෑවේ බල්ලෙක් වැටදේවා. ඔයාට මතක නෑ මල්ල ඔයාගේ අතින් වැටුණා. බව නෙමෙයි. ඔයා කෑවා. ඔයා නරකයි. සේරම කෑවා. මට පාරක් වැරදුනා. බව් පාර වැරදුනේ ඔයා අහක බලන් ආව නිසානේ. අනන්නේ මම ඔයාට උදව් කරන්නම්.
මට පේනවා ඔය හරි හොඳ ළමයෙක් කියලා. හැබැයි මීට වඩා කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. මේක මගේ මල් වත්තේ පිපුර තිබුණු විශේෂ මලක්. ඔය මලට තියෙන පාට 7ක පැති 7ක්. ඔයට කියන්නේ හත් පැති මල කියලා. ඔය මලට ඕනෑම දේ කර දෙනවා. අත්තම්මේ ඇත්තටම මේ මට එහෙම කරන්න පුළුවන්ද? ඔව් දුවේ. ඔය විශේෂ මලක්. ඔයාට තියෙන්නේ මල් පැත්තක් කඩලා මෙන්න මෙහෙම විසි කරලා මල් පැත්තේ උතුරු දෙසට දකුණ දෙසට බටහිරටත් නැගෙනහිරටත් ඉගල මේ හැම දෙසට කැඩිකිල්ලා ඇවිත් මා කියන දේ කර දෙන්න මට. ඊට පස්සේ ඔයාට ඕන දේ කියන්න. ඕනෑම දෙයක් කර දෙනවාට? හරි පුදුමයි. බොහොම ස්තුතියි අත්තම්මේ. අත්තම්මේ මම දැන් මොකද කරන්නේ? ආයෙත් ගෙදර යන්න පාර දන්නේ නැහනේ. අඬන්න එපා ශේනියා, අඬන්න එපා. අඬලා වැඩක් නැහැ. අත්තම්මා ආදරෙන් දුන්න මල තියනවනේ, කල්පනාවෙන් වැඩ කරන්න. ජෑන් බනිස් එක මම ගෙදර ඉන්න ඕන. ශේනියා, ඔයා සතුටින් නේද ඉන්නේ? ඔය මල පරිස්සමින් පාවිච්චි කරන්න. ඔව් මේ මල හරිම පුදුම මලක්. පොත්‍රාගේ උඩින් මල් පොචි තියෙනවා. මේ පොඩි ළමෙක්ට කැම්ප්ලාන් දෙයක්ද කරන්න යන්නේ. අයියෝ මල් පොචිය බිඳුනා. ශේනියා ඔයා හොඳින් නේද දරුවෝ? මොනවද බිඳුනද? මුකුත් නෑ අම්මේ. ගෙදර තිබුණු හොඳ මේක. මම දැන් මොකද කරන්නේ? ශේනියා. අත්තම්ම දුන්න අවවාදය හොඳට මතක තියාගන්න. හරි. දැන් අපි මොනවද කරන්නේ? මම කියන්නේ අපි බයිසිකල් පදිමු කියලා. නෑ අපි කාර් රේස් එකක් යමු. අපි දුමු.
අපි පසිකු පදිමු. මම තාත්තා පසිකු පදින්න. නෑ අපි බෝල් ගමු. මටත් බෝලයක් තියෙනවා. ඔයාලා සෙල්ලම් කරනවා නේද? අනේ මාවත් ඔයාලගේ සෙල්ලමට ගන්නකෝ. අපෝ බෑ. අනේ ඇයි ඒ? කෝ ඔයාලගේ සෙල්ලම් බරු. ඔයාගේ සෙල්ලම් බඩු නෑනේ. අනේ ගන්න බෑ. කීනියා. මුදු ළමයි කේන්ති ගන්නේ නැහැ. කේන්ති ගත්තාම කිසිම දෙයක් හරි විදියට විශ්ල ගන්න බෑ. අත්තම්මා කිව්ව මතකයි නේද? කල්පනාවෙන් වැඩ කරන්න. හරි. මම දන්නවා කරන්න ඕනේ දේ. තැඹිලි පාට මාල් පෙත්තේ මේ ලෝකේ තියෙන ඔක්කොම සෙල්ලම් බඩ මට ගෙනත් දෙන්න.
එක හොඳ නැහැ. ඕකනේ අම්මා කියන්නේ හොඳ සිතුවිලි ඇති කරගන්න කියලා. දැන්වත් අත්තම්ම කියපු දේ මතක් කරගත්තොත් හොඳයි. ඔහොම තමයි. මට ඒක වැරදුනා. දම් පාට මල් පෙත්තේ සෙල්ලම් බඩු ටික හනිකට ආපස්සට රැගෙන යන්න. මල් කියන්නේ කාටද වචනයින් තයි පාට මල් කියන්නේ කාට වචනයින් තයි ඔයාලා විනෝද ගමනක් යනවා නේද? මාත් එන්නද ඔයාලත් එක්ක යන්න? අපි මේ රුසියානු කියන ලස්සන තැන් බලන්න යනවා. ලස්සන තැනක් බලන්න. මාත් එන්නද ඔයාලත් එක්ක යන්න? අම්මට කියලා දාවේ. අම්මා දැන් නැත්නම් අපිත් එක්ක යන්න බෑ. නැහැනේ. ඉන්නේ කොහොමද නැහැනේ ෂේඩියා. ඊළඟට යන්න කොහොමද? ඔය එන්නේ ෂේඩියා. හරි. ඔයාලා එන්නේ රුසියාව වටේනේ. මම යනවා ලෝකේ තියෙන ලස්සනම රටේ ලස්සනම තැනට. ශේනියා මොනවද කියන්නේ? ඔයා පින්නක තනියෙන් නේද? මම තරහයි. තරහයි. ඔන්න එහෙනම් බලාගන්න මම යන හැටි. අන්න මල් පෙත අසසර යනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මම මේ සමල කඳ මුදට ආවේ. හරි පුදුමයි. කෝ ඉතින් ඔය කියන බා සම්පන්න මල මම ආසයි මා බලන්න. මේ තියෙන්නේ. එන්න ඇවිත් බලන්න. ඇවිත් බලන්න. අනේ මගේ පුතාට ඇවිදින්න බෑනේ ෂේනියා. ඇවිදින්න බෑ. අනේ ඇත්තමයි. මොකක්ද ඔයගේ කකුලට වෙලා තියෙන්නේ? සනීප ගන්න බැරිද? ඒව තමයි කියන්නේ ෂේනියා. තව තියෙන්නේ මල් පෙති දෙකයි. මේක තමයි කල්පනාවෙන් වැඩ කරන්න කිව්වේ. අත්තම්මා මල් දෙනකොටම කිව්වා නේද? මට මගේ අම්මට ඒක මල් පෙත්තක් එක්කවත් මේ මල පෙන්වන්න ඕන. ඒක මට කරන්නම ඕන. ඒත් තව මල් පෙති දෙකයි තියෙන්නේ. වටිනා මල් පෙති පහක් මම විනාශ කරගත්තා. ෂේනියා, මේක තමයි ඔයාලට තියෙන හොඳම වගේම අන්තිම අවස්ථාව. ශාන්තිගේ කකුල සනීප කරන්නම වෙනවා. එහෙම නැත්නම් ඔයාලට හැමදාම දුක හිතේ.
ඒක නිසා ඔය හොඳට හිතලා බලලා හරි තීරණය ගන්න. ෂේනියා මොනවද ඔයා කල්පනා කරන්නේ? ඔව් මම හරිම තීරණය ගත්තා. ශාන්ත මම ඔයාගේ කකුල සනීප කරනවා. මුහුදින් අහසට අහසින් අහස පුරවන නීල වර්ණයේ වූ නීල වර්ණයේ වූ සත්විති මල නිර්වන වූ මල් පෙත්තේ උතුරු දෙසට දකුණු දෙසට දැස් යුනා වඩ අවස්ථාවේ බිමටම පාට මායදිනාදී කරදෙන්න මට තෝසනන්ද අනුනාගෙන අවස්ථාවේ සිට සියලු දෝස අමුතු කොට සුවය සතනු මනව ආද කැලණි පෙරලක් දෙන පාර්ව සිටගෙන සමන් කතර ගමන විදු රටවරණ දුවපෙන විදින්නට නැතිවලන දුකයි නොමැති සතුටු උදා මොනවා? මට දැන් ඇවිදින්න පුළුවන්. අම්මා තාත්තා මට දැන් ඇවිදින්න පුළුවන්. එන්න මේ බලන්න. අනේ පුතේ ඔයාට දැන් ඇවිදින්න පුළුවන් නේ. අනේ දුවේ ඔයාට ගොඩාක් පිංගරුවත් පුතාගේ කකුල සනීප කරලා දෙන්නද? ෂේනියා ඔයා තමයි මගේ හොඳම යාළුවා. මගේ හිතට පුදුමාකාර සැනසීමක් සැහැල්ලුවක් දැනෙනවා. එහෙනම් ඉතින් මගේ රටට යන්න වෙලාව හරි. ෂේනියා මගේ මුළු ජීවිතේම ඔයාට නායකති. ඔයා අපිට එක්ක මේ නැත වෙනකෝ ෂේනියා. පුතේ ෂේනියාගේ අම්මා තාත්තා මල්ලි එයානම් බලාගෙන ඇති. ඔව් ශාන්ත. ඉපදුන රට තරම් වෙන ලෝකෙ නිදහස් තැනක් කොහෙද තියෙන්නේ? මගේ අම්මා තාත්තා මල්ලි ඒ තමයි මගේ ලෝකේ. ඔය මට ඇහෙනවා මගේ රටේ ගීතය. ඒ කියන්නේ එයාලා මට කතා කරනවා. එහෙනම් මට යන්න අවසරයි. මල් පෙත්තේ මාව මගේ මාව බිමට රැගෙන යන්න. Okay.